මෙයාලා දිනපතා මරණයත් සමග යුද්ධ කරනවා. ඒත් එයාලගේ ඇස්වල තවමත් ජීවත් වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. අවුල්ද? කියපන්. මෙයාලා දිනපතා මරණයත් සමග යුද්ධ කරනවා. ඒත් එයාලගේ ඇස්වල තවමත් ජීවත් වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සද්ද මේකෙත් ඇහුනේ. මෙයාත් සමග යුද්ධ කරනවා. ඒත් එයාලගේ ඇස් බස්තරත් යනවා. මෙයාලා දිනපතා මරණයත් සමග යුද්ධ කරනවා. ඒත් එයාලගේ ඇස්වල තවමත් ජීවත් වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. එයාලට ලැබිච්ච මේ ජීවිතයට අරුතක් දෙන්න, වටිනාකමක් දෙන්න තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. එයාලට ඕන ඔයාලගේ ආදරය, සහයෝගය සහ ධෛර්යය විතරයි. එයාලට ලැබිච්ච මේ ජීවිතයට අරුතක් දෙන්න, වටිනාකමක් දෙන්න තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. එයාලට ඕන ඔයාලගේ ආදරය සහ රොඩ්ඩ විතරයි. ෂූ මටම. එයාලට ලැබිච්ච මේ අනේ මට එන්නේ වගේ නේද? එයාලට ලැබිච්ච මේ ජීවිතයට අරුතක් දෙන්න, වටිනාකමක් දෙන්න තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. එයාලට ඕන ඔයාලගේ ආදරය සහ ධෛර්යය විතරයි. අන්න දැක්කද? අපිට ඉපදෙනකොටම ලැබිච්ච පිටපතේ විදියට ජීවත් වුණොත් මේ ලස්සන ජීවිතේ ඉක්මනට පර වෙලා යනවා. අපි ඉස්කෝලේට යනවා, රස්සාවට යනවා, ජීවත් වෙනවා, අන්තිමට මැරිලා යනවා. ඔයාට පේන්නේ නැද්ද? ඔයාට තේරෙන්නේ නැද්ද? හැමතිස්සෙම අපේ එක පැත්තක් හැමෝටම පේනවා. ඒත් එක පැත්තක් තියෙනවා ඒක මට විතරයි දැනෙන්නේ. මට විතරයි පේන්නේ. ඔයාගේ පිටපතත් මේ විදියටද ඔයාට ලියලා ලැබුණේ? නෑ. අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. අපි රොබෝවරු නෙවෙයි. අපි කලාකාරයෝ. අපේ කතාව අපිටම ලියා ගන්න පුළුවන්. හරි. චුට්ටක් ඉන්න. මන් දන්නවා ඔයාලා හැමෝම අසනීපෙන් කියලා. මොකද මම තමයි ඔයාලගේ වෛද්‍යවරයා. පිළිකා රෝගීන් අත්විඳින වේදනාව අපිට තේරුම් ගන්න පුළුවන්. ඔයාලගේ ජීවිතයේ අභියෝගයන්ගින් පිරීලා දුක්, වේදනාව, බලාපොරොත්තු රහිත තත්වය මට වචනවලට පෙරලන්න අමාරුයි. මෙයාලා දිනපතා මරණයත් සමග යුද්ධ කරනවා. ඒත් එයාලගේ ඇස්වල තවමත් ජීවත් වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. එයාලට ලැබිච්ච මේ ජීවිතයට අරුතක් දෙන්න, වටිනාකමක් දෙන්න තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. එයාලට ඕන ඔයාලගේ ආදරය, සහයෝගය සහ ධෛර්යය විතරයි. කාටවත් බෑ පරදන්න නම්